තාක්ෂණය දැවැන්ත පරිවර්තනයකට ලක්වෙමින් තිබූ 1960 දශකයේ අගභාගය වන විටත් මෙරට ජනතාව ගුවන් විදුලිය පමණක් විද්‍යුත් මාධ්‍යයක් ලෙස ඇසුරු කරන්නට හුරු පුරුදුව සිටියෝය. රූපවාහිනියක් ගැන අසා තිබුණේ සුළු පිරිසක් පමණි. ජාත්‍යන්තරයත් සමග තරඟ කරන්නට දරන අහිංසක උත්සාහයක් ලෙසින් රූපවාහිනී විකාශයක් කරඹන්නට ශාන් වික්‍රමසිංහයන්ගේ සිතේ අදහසක් මෝදු වන්නේ මේ කාලයේදී. ඒ වෙනුවෙන් අකුරු කළ ලිපි ගණනාවක වසර ගණනාවක උත්සාහයකින් පසු මුදල් ගෙවා රූපවාහිනී විකාශන බලපත්‍රයක් ලබා ගන්නට 1978 වසරේ අගභාගයේදී ඔහුට අවසර ලැබින. අනිල් විජයන් මහත්තයා මාව එක්ක එකව වෙලා එතුමා 50000 දැම්ම මම 50000ක් දැම්මා. සරතමුග මහත්තයා කිව්වා මේගොල්ලන් අවුරුද්දේ අප්‍රේල් මාසේ 13 වෙනිදා මේක දෙනවා කියලා සේවය. 13 වෙනිදා අමාරුවෙන් කෙරුවා. නුනගතේ වෙලා කරේ. ලංකාවේ කට්ටිය ටවර් හැදුවේ ඇන්ටනාවක් ගෙනාපු එක කැඩලා තිබුණා. ඊට පස්සේ මම ආවිදින් අවුරුදු දවසේ බෙලෙක් කඩයක් තිබුණා පිටියන් රහන්දේ පෙට්‍රල් ෂෙඩ් එක ළඟ. එතෙන්ට ගිහින් පාස් කරගෙන ආවිදින් හයි කළා. 6ට තිබුණේ නමුත් 6:00 විතර 4 විතර පටන් ගත්තේ. වැඩසටහන ඊට ඉස්සෙල්ලා 1ට 2ට විතර පොඩි හාමුදුරු ගංගාරාමේ පැමිණලා අපි පිරිත් කිව්වා. එලෙස ආරම්භුණු මෙරට ප්‍රථම රූපවාහිනී විකාශය ආරම්භා සති කිහිපයක් ගත වෙද්දී වඩාත් පුළුල් ජාතික කාර්යභාරයක් වෙනුවෙන් රජයට පවරා ගැනින. ස්වාධීන රූපවාහිනිය රාජ්‍ය අයිතිය සහිත නාලිකාවක් ලෙස විධිමත් විකාශය ආරම්භන්නේ 1979 වසරේ ජුනි මාස 5 වෙනිදායි. මෙරට රූපවාහිනී ආරම්භකයා ලෙසින් මෙන්ම වර්ණ රූපවාහිනියේ ශ්‍රී ලාංකේය ප්‍රමුඛයා ලෙසින්ද එතැන් සිට ජාතික කාර්යභාරයට උරදුන් ස්වාධීන රූපවාහිනිය දශක ගණනාවක් කැවෑමෙන් ලාංකේය රූපවාහිනී නාලිකා ගොන්නෙහි වැඩිමහල්ලා ලෙසින් පරිණතව තෙදවත්ව පෙරමුණගෙන සිටී. ජාතිය මුහුණ දුන් අර්බුදකාරී අවස්ථාවලදී ස්වාධීන රූපවාහිනිය තමන් සතු ජාතික වගකීම කිසිවිටකත් පැහැරහැරියේ නැත. අසීරු අභියෝග ජයගෙන පියවරෙන් පියවර වර්ධනය වී ලාංකේය රූපවාහිනියට මඟ කියා දුන් ඔබේ පවුලේ නාලිකාව තීරණාත්මක ජාතික කාර්යභාරයකට උරදුන්නේ ත්‍රස්තවාදයට එරෙහි අවසන් මානුෂීය මෙහෙයුම ආරම්භ වීමත් සමගයි. ත්‍රස්තවාදය පරාජය කිරීමේ අතිශය බැරෑරුම් දැවැන්ත කාර්යභාරය වෙනුවෙන් ජන මනස සකසා ජාතික ඉලක්කයට සමස්ත රටවැසි ජනතාව පෙළගැස්වීමේ වගකීම ස්වාධීන රූපවාහිනිය සිය හිස මත තබා ගත්තාය. රණබිමේ වීර වික්‍රමාන්විතයන් එසැනින් ඔබේ නිවසට ගෙන එන්නට ප්‍රවෘත්ති මාධ්‍ය කණ්ඩායම් ගණනාවක් උතුරේ යුද පෙරමුණට යවින. 2009 වසර එළඹෙද්දී නිදහසේ අවුරුද්ද වෙනුවෙන් උදාන ගී ගැයින. ඒ අතරතුරේම විදේශික ටෙලිනාට්‍ය රැල්ලට එරෙහිව වින්දනාත්මක ජාතික ටෙලිනාට්‍ය රැල්ලක් බිහි කරන්නට ස්වාධීන රූපවාහිනිය කඳවුරු බැන්දාය. මව්බිමේ නාලිකාවට 30 වසරක් පිරෙද්දී ඒ සියලු අභියෝගයන් සාර්ථකව ජයගත්තේ සකල ලක්වාසීන්ගේ ආකර්ෂණය දිනාගත් අංක 1 නාලිකාව බවටද සියලු සමීක්ෂණ වාර්තාමතින් පත්වෙමිනි. ජනප්‍රියත්වයෙන් විශිෂ්ටත්වයෙන් ව්‍යාපාරික කුසලතාවයෙන් අකණ්ඩව සම්මාන පිට සම්මාන දෙනු ස්වාධීන රූපවාහිනිය දැන් මෙරට තාරුණ්‍යයේ නාලිකාව මෙන්ම ජාතියේ නාලිකාවයි. රයිගම් සම්මාන උළෙලේදී වැඩිම සම්මාන දෙනු නාලිකාව මෙන්ම වසරේ සම්මානනීය නාලිකාවයි. ආපු තත්ත්වය බලනකොට අවුරුදු 36කට පස්සේ බොහොම සන්තෝෂ වෙනවා. අපි ජාතික වශයෙන් අපේ තාක්ෂණයේ සිංහල කට්ටිය, දෙමළ කට්ටිය, අපේ ශ්‍රී ලංකා කට්ටිය එකව වෙලා බර්ගර් කට්ටිය එකව වෙලා මේ තත්ත්වයට ගෙනාවට. මොකද ඇත්තටම අපිට ඕනේ අපේ ශ්‍රී ලංකාවේ ඉන්න ශ්‍රී ලංකන් කට්ටියට කරන්න පුළුවන් කියලා. ඒක ප්‍රතිපත්තියක් හැටියට ගෙනිච්චා. මම හරි සන්තෝෂ වෙනවා මේ ITN එක අපේ දීර්ඝ ගමන සාර්ථක වෙලා මම හිතනවා තවත් ඉස්සරහට ගිහින් සාර්ථක වෙයි කියලා. රූපවාහිනී මහගෙදර 31 වසරක ගමනට ආසිරිපතමින් මහා සංඝයා වහන්සේ වික්‍රමසිංහපුර ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී
ඊයේ රාත්‍රිය පුරා පිරිස් සජ්ජායනා කළහ. දවටගහ මුස්ලිම් පල්ලියේදී දෙවියන් යදින බම්බලපිටිය ශ්‍රී මාණික්ක විනායකර් කෝවිලේදී යාතිකා කිරින. රාජගිරිය දිව්‍ය හෘදය දේවස්ථානයේදී ගීතිකා ගැයින. සකල ආගමික ආශිර්වාදය මතින් රූපවාහිනී නාලිකා 3කින් ගුවන් විදුලි නාලිකා 3කින් තෙදවත් වූ මෙරට දැවැන්තම රාජ්‍ය මාධ්‍ය ජාලයේ ප්‍රමුඛ නාලිකාව ලෙසින් නිසි රිසිදේම පමණක් හෙටත් ඔබ අභියසට රැගෙන එන්නට ස්වාධීන රූපවාහිනිය අභිමානයෙන් පෙරමම් බලමින් සිටී. ස්වාධීන රූපවාහිනී නමින්